my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. අයිබෝන් අස්සලාමු අලයිකුම්. මම හිතන්නේ මම මේ වීඩියෝ එකක් කරන්නේ මාස 3කට 4කට විතර පස්සේ. ඉතින් අදත් තෙමු ඕඩර් එකක්. ඉතින් මේක නම් මම ඕපන් කරලා දෙන්නේ ඉතින් තමයි ඒක ඕපන් කරා. අනිත් එක තමයි මම තෙමු ඕඩර්ස් ගේන්නේ දැන් ගොඩාක් කල් ඉඳන්. ඒක නිසා ඔයාලා මට නිකන් ගොන්ජෝක් කරන්න එපා. ආනේ මෙයා තෙමු එකෙන් ඕඩර් කරලා අරගෙන මේකයි කියලා. මොකද මම තෙමු එකෙන් ඕඩර් කරන්නේ ගොඩාක් කල් ඉඳන්. මොකද UAE වලට කලින් ඉඳන්ම තෙමු තිබ්බා. ඉතින් ලංකාවේ නම් අලුතින් තෙමු හම්බෙලා හරි කරදර. කිලුවට ගන්න හොඳ නෑ. මගේත් මුලින්ම තෙමු ඕඩර් එකෙන්දී මම මාර එක්සයිටඩ්. එහෙම තමයි ඔයාලා මිනිස්සු මිලුවට ගන්න එපා. ඉතින් මේක නෙමෙයි මගේ ෆස්ට් ඕඩර් එක. මම ඊට කලින් ගොඩාක් තෙමු එකෙන් ඕඩර්ස් දාලා තියෙනවා. ඉතින් අද මම මොනවද ඕඩර් කරේ කියලා බලමු. ඉතින් මම මුලින්ම ගන්නේ මම මේක ඕපන් කරලා මේකේ තියෙන ඔක්කොම බලලත් ඉවරයි. හැබැයි මට වීඩියෝ එකක් මම YouTube එකට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැති නිසා මට මේක දාන්න ඕන වුණා. ඉතින් මම මුලින්ම මේක ඕපන් කරන්නම්. මොකද මේක මට මේ වීඩියෝ එකක් කරන්න ගොඩක් වැදගත්. මම කලිනුත් ෆෝන් එකට මයික් එකක් ඕඩර් කළා. ඉතින් මම ලංකාවට වැකේෂන් ගියලා ඒක අක්කට දීලා ආවා. ඉතින් දැන් මං ගාව මයික් එකක් නැති නිසා මම අලුත් එකක් ඕඩර් කරා. මං කලින් ඕඩර් කරපු එකේ තිබ්බේ එක මයික් එකක් විතරයි. මේකේ දෙකක් තියෙනවා. දැන් මම මයික් එක මේකට කනෙක්ට් කරන්නම්. එතකොට මං කියන දේ ඔයාලට පැහැදිලිව ලස්සනට ඇහෙයි. හරි. මම දැන් මයික් එක මෙතනින් ගහගන්න. හරි. මං හිතනවා දැන් ඔයාලට මාව පැහැදිලිව ලස්සනට ඇහෙනවා ඇති කියලා. එහෙනම් අපි පටන් ගමු. ඊළඟට මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන මගේ මම ඕපන් කරපු ෆස්ට් එක මේක ඇවිල්ලා මම ඔයාලට ප්‍රයිස් උත් කියනවා. ඔයා ලංකාවේ කෙනෙක් නම් දැන් ඔයාලට තෙමු තියෙන නිසා ඔයා බ්ලොග් කරන කෙනෙක් නම් මේ වගේ එකක් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත්. ඉතින් ඔයාලත් මේක අරගෙන බලන්න. ඇත්තට මේක ගොඩක් හොඳයි. ඊළඟට මම ගත්තා hair clips වගේක්. මම මේ clips වලට මාර ආසයි. මේකේ තියෙනවා 1 2 3 4 5 hair clips 6ක් තියෙනවා. මම හිතන්නේ මේක ලොකු ගාණක් නේ නෑ මේ clips 6. ඊළඟට ලිප්ස්ටික් එකක් මම ඕඩර් කරා. මම ගාව ගොඩක් ලිප්ස්ටික් නැහැ. තියෙන්නේ මේ මැට් ඒවා නෙමෙයි නෝමල් ඒවා. මැට් කලර්ස් මම ගාව නැහැ. මේක රෝ. මම නම් හිතන්නේ මේක මට ගැලපෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මේක මට ගැලපෙන්නේ නැහැ. මොකද මේක ගොඩක් ලයිට් කලර් එකක්. already lipstick එකක් ගාලා තියෙනවා. මේක පස්සේ ගාලා බලමු. මම දන්නවා මේක මට හරියන්නේ නැහැ කියලා. ඒත් මොකක් හරි එක මික්ස් කරලා ගෑවහම ඒක හරියයි. එහෙම තමයි ඕඩර් කරාම අපි හිතන්නේ. තේරුණාද? එහෙම හිතන්නේ. ඊළඟට මම ගත්තා මේ මොකද්ද මේකට කියන්නේ? මේකට කියන්නේ නම දන්නේ නැහැ. මගේ මේ black head line කරන්න මම ගත්තේ. මේවා කොච්චර ගත්තත් මේක පොඩි නිසා මං තිබ්බ දැන මට අමතක වෙනවා. ඉතින් මං ආයිමත් එකක් ගත්තා. මං ගාව මේක ගොඩක් තිබ්බ. මං දන්නේ දැන් ඊළඟට මං ගත්තා මෙන්න මේක. මේක ගොඩක් ලොකුයි. මං හිතුවේ නෑ අතට මේක මෙච්චර ලොකු වෙයි කියලා. මේක හැබැයි ප්ලාස්ටික් එකක්. හැබැයි ඒක ගොඩක් කියුට්. මං මේ බොටල් එකක් ගන්න මාර ආසාවෙන් හිටියේ. මම මේවට ආස වුණේ කොහොමද දන්නවද? මම ලූනා පීෂ්ගේ වීඩියෝස් බලනවා. මම මාර ආසයි යාගේ වීඩියෝස් වලට. එයාගේ ස්ටෝ එකේ මේ බොටල් එක තියෙනවා. ඒ බොටල් එක නම් මේක වගේ නෙමෙයි මාරු ක්වොලිටි. මම මාර ආසයි මේ බොටල් එකට. මම ලංකාවේ නෙමෙයිනේ. අනික මට එකක් ඇත්තටම ගන්න ඕනේ. මම කොහොම හරි එකක් ගෙන්න ගන්නවා මෙහෙට. කොයි වෙලේක හරි. ඒකේ රෙඩ් එක ඇවිල්ලා තිනවා. Oh my god, that's so cute. ඉතින් මම මේක ගත්තා. මේකත් ලොකු ගාණක් වුණ නෑ. මේක මොකද මේ ප්ලාස්ටික් නිසා මේකේ මෙහෙම වහන්න පුළුවන්. මේක ආයි මේක මෙතනින් මෙහෙම ඕපන් කරන්නත් පුළුවන්. මේක මෙහෙම ක්ලෝස් කරන්න ඕනේ. මේකේ ප්ලාස්ටික් ස්ට්‍රෝ එකක් එන්නේ. ප්ලාස්ටික් ස්ට්‍රෝ එකක් අවුලක් නෑ. මේ විදිහට මේකත් ලොකු ගාණක් වුණේ නෑ. රාමදාන් නිසා ගොඩක් ඩිස්කවුන්ට් තියෙනවා.
ඊළඟට මම ගත්තා බෑක් කවර් එකක් මට ට්‍රාන්ස්පරන්ට් බෑක් කවර් එකක් ඕන වෙලා තිබ්බා ඉතින් මම මේක ගත්තා මම ගොඩක් සිම්පල් දේවල් වලට ආස කෙනෙක් වැඩි විශ්වාස නැහැ මම බොරු ඊළඟට මම ගත්තා මේකට මොකද කියන්නේ මෝෂනේ ඕනේ මම හිතන්නේ ඒක තමයි මම මේක ගත්තා මට ගොඩක් කලින් ඉඳන් මේක ගන්න උවමනා වෙලා තිබ්බා ඇත්තටම මේ දැක්ක වෙලාවෙ මම ගත්තා මං හිතන්නේ මේක මට මේක ඔරිජිනල් එක වගේ ෆීල් වෙන්නේ නැහැ හරිද ඔරිජිනල් එක මං හිතන්නේ මේ වගේ නෙමෙයි මේක ප්ලාස්ටික් වගේ අනේ මම තේරෙන්නේ ඊළඟට මස්කාර එකක් ගත්තා අපි බලමු මේක දාලා මේ මස්කාරගේ මේ වගේ තියෙන මේ විදිහට මම මේ වගේ වෙන යූස් කරලා නැහැ ඔයාලා හිතනවද මේක හරියනවා කියලා මම ෆ්ලූට් එකක් ගත්තා හරිද මම දැකලා ආසාවට ගත්තේ මේ ෆ්ලූට් එක මම ගත්තේ මම මාර ආසයි ෆ්ලූට් ප්ලේ කරන්න මේ හැබැයි මම මේ කියලා ප්ලේ කරලා බැලුවා ඒක හරියන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ ඊයේ සවුන්ඩ් එක එන්නේ නැති කියලා අපි අදත් try කරලා බලමු ගන්න දෙව නැතිකමට මම මේ වගේ විකාර ගන්නවා මේකේ අනේ මන්ද මේ ෆ්ලූට් එකේ වැරද්දක්ද නැත්නම් මට ප්ලේ කරන විදිහ අමතක වෙලාද කියලා මට හිතා ගන්න. මේක සුටා වතුරට දාලා ගත්තාම මම හිතන්නේ හරියයි කියලා මම හිතනවා පොඩක් වතුරට දාලා ගත්තාම මේක මේ ලී නෙමෙයිද කොහෙද මම හිතන්නේ. ඊළඟට මම ගත්තා ටී-ෂර්ට් එකක් ඕවර්සයිස් ටී-ෂර්ට් එකක් ගත්තා. මේක හැබැයි මම මේ වී කරට නම් ආස නැහැ මේ කරට මම ආස නැහැ ඒත් මම මේ ඩිසයින් එකට ආස නිසා මම ගත්තා අපි බලමු ඇත්තට මේ වී කරෙන් නම් මට හිතෙනවා මම කැපල් මේ දෙන්නේ ටී-ෂර්ට් එක ඊළඟට මම ගත්තා මම කළු පාට ෆ්‍රොක් එකක් ගන්න මාර ආසාවෙන් හිටියේ මට කළු පාට ෆ්‍රොක් එකක් මම ගත්තා හරිද ආනේ සමාවෙන්න මම මයික් එක මේ ටී-ෂර්ට් එකේ ගහලා මේක ඇඳගෙන මෙච්චර වෙලා කතා කරේ සෝ ආයි මොලේ නම් කියන්නේ ආයි මම ගත්තා මේක පෙන්වෙන්නේ නේ ෆේස් රේසර් වගේක් ඔයාලා ෆේස් රේසර් නම් කොච්චර ගත්තත් අවුලක් නැහැ මොකද ඔයාලා එකම යූස් කරන්න එපා මාසයක් විතර ඒක හොඳ නැහැ ඔයාගේ ස්කින් එකට ඊළඟට මම ගත්තා බ්ලැක් ෆ්‍රොක් එකක් මට ගොඩක් කලින් ඉඳන් බ්ලැක් ෆ්‍රොක් එකක් ඕන වෙලා තිබ්බා මේකත් මේකේ ෆොටෝ එකක් මම දාන්නම් වීඩියෝ එකත් එක්ක මේක මෙතනින් ඕපන් මේ සයිස් එකේ XS හරිද හැබැයි මම ඒක ඊයර ඇඳලා බැලුවා ඒත් මට ලොකුයි සාමාන්‍යයෙන් මේ එහෙම ගොඩාක් ලොකු නැහැ XS එකට වඩා ඉතින් අඩු සයිස් එකක් මට හොයන්න වෙයි එහෙම සයිස් එකක් නැහැනේ ඔයාලා හරි එච්චරයි මම ඕඩර් කරලා තියෙන්නේ එච්චරයි මම තව ෆොටෝ එකක් ගත්තා කස්ටමයිස් ෆොටෝ එකක් ඒක මට පෙන්වන්න විදිහක් නෑ මේ තියෙන ෆොටෝ එක මට ඕන ෆොටෝ එක මම ඇඩ් කරලා මෙන්න මේ වගේ එකක් ගත්තේ හරිද ඔන්න ඔච්චරයි අදට ඔච්චරයි මම ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැති නිසා මට හිතුණා තෙමු එකෙන් ගත්තෙත් නැති නිසා ගොඩක් කාලෙකින් මුකුත් අරගෙන වීඩියෝ එකක් දානවා කියලා what the hell මම ලං කරලා බැලුවාම දැක්කේ මේක කමක් නෑ ගොඩක් වෙලාවට මම වීඩියෝ එක කරනවා කරලා එඩිට් කරද්දි තමයි මෙන්න මේ වගේ දේවල් දකින්නේ මට පේන්නේ නෑ ඉතින් මං දුර ඉන්න නිසා මට එහෙම ලොකුවට පේන්නේ ආයි වීඩියෝ එක ගන්න බැරි නිසා මං ඉතින් එඩිට් කරලා දානවා ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකක් ගේන්නම් මං හිතනවා මං
ඉස්සරහට දිගටම වීඩියෝස් ගෙනේ කියලා. ඉතින් ඔයාලා ගොඩාක් අය TikTok එකේ inbox message දාලා මගෙන් ගොඩාක් දේවල් අහලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට පුළුවන් මගේ Instagram එකට හරි FB එකට හරි message එකක් දාලා අහන්න. මොකද මට TikTok message ගොඩාක් වෙලාවට බලන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මගේ Insta එකට message එකක් දාන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න.